The future continuous tense අනාගත ප්‍රවර්තන කාලය shall be, will be, verb ධන ing. ඔබ දන්නවා be යන ක්‍රියාව. be යන ක්‍රියාවේ වර්තමාන am ඉස්සා. අපි ඒට එකතු කරා ක්‍රියාව ධන ing. එතකොට අපි හැදුවා වර්තමාන ප්‍රවර්තන කාලය am ඉස්සා verb ධන ing. ඒක වර්තමානයේ වෙමින් තිබෙන ක්‍රියා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ අනාගතයේ වෙමින් තිබෙන ක්‍රියා. I will be coming මම එමින් ඉඳීවි. We will be distributing අපි බෙදා හරිමින් ඉඳීවි. You will be getting ඔබට ලැබෙමින් තියේවි. ඔබට ලැබේවි කියලාත් කියන්න පුළුවන්. එහෙම වැරදි නෑ. You will be receiving ඔබට ලැබෙයි. ඔබට ලැබෙමින් තියේවි. He will be gaining ඔහු ලබා ගනිමින් ඉඳීවි. He will be gaining speed ඔහු වේගය ලබා ගනිමින් ඉඳීවි. ඒ වගේ කියන්න පුළුවන් අපිට. They will be walking ඔවුන් ඇවිදිමින් ඉඳීවි. ඇමරිකාවේ සාමපාගමන කරපු වියට්නාම් හාමුදුරන් වහන්සේලා දැන් වැඩම ඉන්නවා ලංකාවේ. උන්වහන්සේලා වඩිමින් ඉඳීවි ලබන සතියේ. They will be walking. She will be cooking ඇය උයමින් ඉඳීවි. They will be working ඔවුන් වැඩ කරමින් ඉඳීවි. It will be flying උපියාඹමින් ඉඳීවි. They will be feeding උන් කමින් ඉඳීවි. අපිට feeding පාවිච්චි කරන්න පුළුවන් සත්තු කනකොට. ඉහත කිව්වා වගේ මෙම කාලේ භාවිතා කරන්නේ අනාගතයේ වෙමින් පවතින අපි කරමින් සිටින ක්‍රියා ගැන කතා කිරීමටයි. උදාහරණ වාක්‍ය බලමු. මේ වෙලාව වෙනකොට හෙට මම ගුවනින් යමින් ඉඳීවි ඕස්ට්‍රේලියාවට. This time tomorrow I will be flying to Australia. They will be having lunch by then. ඔවුන් ඒ වෙනකොට දවල් ආහාරය ගනිමින් ඉඳීවි. I will be cooking at that time. මම ඒ වෙලාවට උයමින් ඉඳීවි. Call me and come. මට කෝල් කරලා එන්න. The carpenter will be making the chair. වඩුව හදමින් ඉඳීවි පුටුව until it gets dark. කළුවර වැටෙන තෙක්. until කියන තෙක්. It is a difficult work. ඒක අමාරු වැඩක්. The Veddas will be hunting tomorrow morning. වැද්දෝ දඩයම් කරමින් ඉඳීවි හෙට උදේට. It's raining heavily now. දැන් අධිකව වහිනවා. බරට වහිනවා. It will still be raining. එතකොටත් වහිමින් තිබේවි. කොයි වෙලාවටද? When we go out අපි එළියට යනකොට this evening අද හවස. ඒ කියන්නේ අද හවසට වහිමින් තිබේවි කියලා කියන අපි පාවිච්චි කරනවා. It will still පාවිච්චි කරනවා. It will still be raining. එතකොටත් ඒ වෙනකොටත් වහිමින් තිබේවි. They are digging a pit for water. උන් හාර්මින් ඉනවා වලක් for water වතුර වෙනුවෙන්. It's a big work. ඒක ලොකු වැඩක්. They will still be digging. උන් එතකොටත් හාර්මින් ඉඳීවි. කොයි වෙලාවටද? By tonight අද රෑ වෙනකොටත් හාර්මින් ඉඳීවි. Will still be digging. Negative නැත යන වාක්‍ය. I almost finished this work. මුළුමනින්ම almost මුළුමනින්ම finished ඉවර කරලා තියෙන this work මේ වැඩේ. Tomorrow I will not be working. හෙට මම වැඩ කරමින් නොඉඳීවි. The girls will not be flying over this area as they won't be pulling the net. ලිහිනියෝ girls ලිහිනියෝ පියාඹමින් නොඉඳීවි මේ ප්‍රදේශයේ පුරා as නිසා they won't be pulling the net. ඔවුන් දල අදින්නේ නැති නිසා. The baby won't be crying later. බබා පස්සේ අඬන්නේ නැතුව ඉඳීවි. She's been given syrup. ඇයට දීලා තියෙනවා syrup. The workers will not be building the bridge. වැඩකරුවෝ පාලම හදමින් නොඉඳීවි tomorrow හෙට as නිසා. It's a holiday නිවාඩුවක් නිසා. It would be raining in the night. රැයට වහිමින් නොතිබේවි. We could walk අපිට පුළුවන් ඇවිදින්න. Questions ප්‍රශ්න වර්තමාන ප්‍රවර්තන කාලයේ am isa ing ප්‍රශ්න හැදුවා වගේ will be shall be ing යොදා අනාගතයේ ප්‍රශ්න හදනවා. කරමින් ඉඳීවිද මෙහෙම වෙමින් තිබේවිද? Will you be working tomorrow? හෙට වැඩ කරමින් ඉඳීවිද? I am coming to see you. මං ඔයාව හම් වෙන්න එනවා. Will it still be raining? එතකොටත් වහිමින් තිබේවිද? When? කොයි වෙලාවටද? When we go out අපි එළියට යන වෙලාවට. For the picnic. විනෝද ගමනට. Will the bears be catching salmon? වලස්සු අල්ලමින් ඉඳීවිද? salmon මාළුවෝ in the stream tomorrow. දොලේ හෙට. Will mom be cooking when we come back? අපි නැවත ආපහු එනකොට අම්මා උයමින් ඉඳීවිද? Will the train be moving? කෝච්චිය ගමන් කරමින් තිබේවිද forward ඉදිරියට during the snowfall හිම පතනය අතරතුර. Brace yourself for the next tense, the past perfect tense.